සුබ දවසක් කියලා පිළිගන්නවා සිල්ලම අපේ YouTube නාලිකාවට. ඔයාලා දැම්ම මේ channel එක එකතු වෙලා නැත්නම් මේ ආකාරයට ඔයාලට channel එකත් එක්ක එකතු වෙන්න පුළුවන් ඔය ආකාරයට. මෙයාකට bell icon එක click කරලා ඔයාලට notification enable කරගන්න පුළුවන්. right මේ වීඩියෝ මම අදින බලාපොරොත්තු වෙන්නේ චිත්‍රය තමයි. කුඩා ළමුන් තුන්දෙනෙක් කොහොමද නිවැරදි ආකාරයට අඳින්නේ කියලා. කුඩා ළමුන් තුන්දෙනෙක් මම මේ ආකාරයට අඳින්නම් කොහොමද සරල ආකාරයට අඳින්නේ කියලා අපි මේ වීඩියෝ කරා බලමු. මේකට මම half sheet කොටයක් මේකට දාගෙන ඉතින් මේකට half sheet කොටයක් මේකට අරන් තිනවා. ඊළඟට අපිට අවශ්‍ය වෙනවා මේ සඳහා මේ ආකාරයට වලට පැස්ටල් මම අර වෙනදා කියන වගේ පාට කූරු අවශ්‍ය වෙනවා. මේකට පාට කූරු සහ වලට දිය සායම් කියන ඔයගේ වර්ණ යූස් කරන භාවිත කරන්න පුළුවන් මේ සඳහා. ඒ වගේම තමයි මේ ආකාරයට මම මේකට නිල් පාට මේකෙන් ඇඳ ගන්න මේ ආකාරයට මේක ඇඳ ගන්න. බලමු කොහොමද මේක අඳින්නේ කියලා මුලින්ම සරලව කොහොමද මේක පටන් ගන්නෙ. මම මෙන්න මේ කොනේ ඉඳලා පටන් ගන්න මේ කොනේ ඉඳලා මෙන්න මෙතනට ඇඳගෙන පටන් ගන්න මේ වීඩියෝ එකේදී. රයිට් බලමු කොහොමද කරන්නේ කියලා. මම ඔබට මේක zoom කරගන්න මේ ආකාරයට මේක. රයිට් දැන් බලමු මේක ඇඳගෙන මේක හරහා ඉතිරි ටික කොහොමද වැඩ කටයුතු කරගෙන පස්සේ අපි මේක හරහා කොහොමද ඇඳගන්නේ කියලා බලමු. රයිට් මේ හරහා මම ඔළුව ඇඳ ගන්න මේ ආකාරයට මෙතනින්. මේ ආකාරයට මුලින්ම ඔළුව ඇඳගෙන ඉන්න ඕනේ වගේ. මේක ඔයාලා හරියටම බලා ගන්න හැඩ ටික අර මේවා ටික බලා ගන්න. එතකොට අපිට මේක හරියටම ඔයාලට අඳින්න පුළුවන්. බොහොම සරලව ආයිත් අප ගැටලුවකින් තොර වලට මේක ගන්න පුළුවන් මේ ආකාරයට. මේ ආකාරයට කොණ්ඩ බූලෝ ආකාරයට මෙතන කොණ්ඩ අඳින්න පුළුවන් මේ ආකාරයට. හයිට් එක ඊට පස්සේ ඊළඟට වලට මෙතන කන අඳින්න පුළුවන් මේකේ. කන ඇඳලා ඔය ආකාරයට කන ඇඳන් පස්සේ අපිට ඊළඟට කරන් තියෙන්නේ මේකට මෙන්න මේ අනිත් කොණ්ඩේ ඔය පැත්තේ විදිහට අඳින්න පුළුවන් කොහොම ඊට පස්සේ වල මේ ගිලිම් ආයේ මේ මූණ අඳින්න පුළුවන් මේ ආකාරයට එන්න ඔයාගෙන මූණ අඳින්න පුළුවන් ඊට පස්සේ මේ ආකාරයට ඇස් දෙක වලට මෙතන අඳින්න පුළුවන් මේ වගේ ඇස් දෙක සමාන ටික ලොකු වැඩි වුණාම වගේ ඔයාලට ඇස් දෙක අඳින්න පුළුවන් වගේ මෙතන නහය අඳින්න පුළුවන් ආකාරයට ඊට පස්සේ වල මෙතන විදිහට කට අඳින්න පුළුවන් ඔය ආකාරයට ඊට පස්සේ මම අත් දෙක අඳින්නම් මේ ආකාරයට මූණට අත් දෙක තබාගෙන ඉන්න ආකාරයට වෙනවා වගේ අඳින්නම් මේක ඔය විදිහට ඊට පස්සේ මේ ආකාරයට මෙතන වලට මම වලල්ලක් අඳින්නම් මේ ආකාරයට මෙතන ඊට පස්සේ ආයමත් මේ අනිත් අතේ පිටිපස්සේ කොටස් ටික අපිට මේ ආකාරයට මෙතන අඳින්න පුළුවන් වගේ ඊට මෙතන අපිට වලල්ලක් අඳින්න පුළුවන් මේ ආකාරයට හොඳට බලාගන්න කියන වලට මේක දිග වැටෙන මේක වල zoom out ඒ කියන්නේ මේ slow motion දාලා මේක play කරලා වලට බදාසක් ගන්න පුළුවන් මේ ආකාරයට නෝලි ඊට පස්සේ වල කරන්න ඕනි මේක මෙහෙම කෙලින්ම මෙහෙම අඳින්න ඕනේ අත්ත ඔය වගේ ඊට පස්සේ වල මෙතන කොණ්ඩේ අනිත් කෙලවර වලට මේ විදිහට අදින්න හදන්න පුළුවන් ඊට පස්සේ මේ විදිහට අපිට අදින්න පුළුවන් මේක ඔය විදිහට වලට මේක අදින්න පුළුවන් රයිට් ඊට පස්සේ වලට මෙතන දාන්න පුළුවන් මේකේ කරපටි විදිහට දාන්න පුළුවන් ඔය විදිහට රයිට් ඊට පස්සේ සම්පූර්ණයෙන්ම අපි සාමාන්‍ය මුඩ ටික හදාගෙන ඉඳගෙන ඉවරයි ඊට පස්සේ අනිත් අත මේ ආකාරයට අඳින්න පුළුවන් මට මේ ආකාරයට සාමාන්‍ය අත ගද්දින් එක ටිකක් ලොකු වෙනවා වගේට ඔය ආකාරයට අඳින්න පුළුවන් ඊට පස්සේ මෙතන හැට් එක මේ කමිස් මේ අඳින්න පුළුවන් ඊට පස්සේ වල මේ ආකාරයට වලට අඳින්න පුළුවන් මම මෙහෙම අඳින්නම් සරලයි බොහොම සරලව අපිට මේක අඳ ගන්න පුළුවන් මේ ආකාරයට වල මේ ක්‍රම වලට භාවිත කරලා වගේ බොහොම සරලව අපිට ලස්සනට සරලව සහ ලස්සනට මේක අපිට ඇඳ ගන්න පුළුවන් මේ වගේ මේ ක්‍රමේ හරහා මම රූප 3ක් අඳින මේ වීඩියෝෙදී ඊට පස්සේ වට අඳින්න පුළුවන් කකුල විදිහට මේ කටුවට කකුල අඳින්න පුළුවන් මේ ආකාරයට වල අරගෙන ආකාරයට ඔයාලට ඇඳ ගන්න පුළුවන් ඒ ආකාරයට මම කියන්නේ නැහැ. රයිට් ඊට පස්සේ අපි සම්පූර්ණ මේක ඇඳගෙන ඉවරයි. දැන් ඔයාලට මේකේ
එක එක නිර්මාණ අඳින්න පුළුවන් අපේ ගව් මේ රිසර්ට් එකේ මේ ආකාරයට මේකට වඩා විවිධ නිර්මාණ මේ ආකාරයට අඳින්න පුළුවන් මේක අවුරුද්දට මේ වගේ මම පොඩ්ඩක් අඳින්න මේකට නිර්මාණ ටික මේ ආකාරයට මෙතනම සරලව right දැන් අපි සම්පූර්ණ මේක අඳින්න ඉතින් මේ නිර්මාණය අපි මේ අඳුවත් ටික දැන් අපිට මේ ඩොට් ඩොට් තියන්න පුළුවන් මේකට පොඩි ඩොට් ඩොට් විදිහට මේ තව ලස්සන කරගන්න පුළුවන් විවිධ දේවල් කරලා මේ ආකාරයෙන් සාමාන්‍ය ටිකක් තියාගන්න. නැත්නම් අපිට පාඩ කරන්න මේක ඇත වෙන නිසා අපිට විවිධ නිර්මාණ කරලා අපිට මේක හැඩ කරගන්න පුළුවන් වලගේ කැමැත්ත පරිදි විදිහට මේකට බලා ගන්න පුළුවන් මේ ටික ඔය ටිප් ටිප් කියලා වට මේක තව ලස්සන කරගන්න පුළුවන් අපිට. රයිට් ඊට පස්සේ මම අනිත් දෙක අඳින්න රූප දෙක මේ ආකාරයට මෙතන ඉඳලා පටන් ගන්නම් මම අනිත් එක අඳින්න මෙන්න මෙතන ඉඳලා ඒගොල්ලෝ කරන්නේ මේ ආකාරයට මුලින්ම ඔළුවේ ඉඳලා පටන් ගන්නවා මේක අඳින්න අපි හැම තිස්සෙම මේ ආකාරයට ඔළුව මේ විදිහට ඇඳගත්තා. ඊට පස්සේ ඔයාලා කුණ්ඩේ තියෙන ආකාරයට මේ පිහිට තියෙන ආකාරයට ඔය ආකාරයට අපිට අඳින්න පුළුවන් මෙහිම. ඒ දෙකනේ බොහොම සරලව අඳින්න පුළුවන් මේ චිත්‍රේ. ඊට පස්සේ ඔයාලා මෙන්න විදිහට කන් දෙක අඳින්න පුළුවන් මේ ආකාරයට. කන ඇතුලේ මේ විදිහට අඳින්න පුළුවන් ඔයාලට. ඉතින් මේ විදිහට ගිලින්ම අපිට අඳින්න පුළුවන් මෙහෙම. ඊට පස්සේ ඔයාලට ඇස් දෙක අඳින්න පුළුවන් මේ ආකාරයට එන්න. මේ ආකාරයට ඇස් දෙක අඳින්න පුළුවන් මෙතන ඔය විදිහට. ඊට පස්සේ ඔයාලට නහය අඳින්න පුළුවන් මෙහෙම. ඊට පස්සේ ඔයාලට කට අඳින්න පුළුවන් මේ ආකාරයට. ඊට පස්සේ අපි අඳගෙන ඉවරයි ඒක. දැන් පුළුවන් ඔයාලට මේක අඳින්න මේ ආකාරයට. මේ විදිහට මම ෂෝට් එක අඳ ගන්නවා දැන් මේ අතට. ඒක මෙතන ඊට පස්සේ මෙතන අත් අඳින ගන්න මේ ආකාරයට යටටම ඔය විදිහට. පස්සේ වට ඇඟිලි අඳින්න පුළුවන් මේ ආකාරයට. ඒක නේ ඔබ ලස්සන අපිට අඳින්න පුළුවන් මේ චිත්‍රය. ඊට පස්සේ අපිට අනිත් අතේ ටික කොටස් ටික මේ විදිහට සම්පූර්ණ කරන්න පුළුවන් ඔයාලට මේ ආකාරයට. ඔය විදිහට වඩ මෙතෙන්ටම ගන්න පුළුවන් කෙලින්ම මේ ආකාරයට. සර් මේ ටික අඳින්න පුළුවන් ආකාරයට මේක සම්පූර්ණ කරන්න පුළුවන් අපිට වගේ. ඊට පස්සේ අපිට අඳ ගන්න පුළුවන් මේ ආකාරයට. ඊළඟට වට විදිහට කලිසම අඳ ගන්න පුළුවන් මේ ආකාරයට. මෙතන ඔය විදිහට අපිට බොත්තම් වගේ දේවල් අපිට දා ගන්න පුළුවන්. මෙතන වල බොත්තම් දාගෙන අපිට අර සාමාන්‍යයෙන් කාලිසමක තියෙනවා වගේ දේවල්. ඉතින් මෙතන ඉස්මතු කරලා ඔය විදිහට දක්වන්න පුළුවන් මේ ආකාරයට. අපිට බලා ගන්න පුළුවන් වගේ අපිට මේක ඉස්මතු කරලා මේක අපිට හොඳයි රයිට්. ඊට පස්සේ අපි කාලිසම දෙකකින් ඉවරයි මේකෙදි. ඊට අපිට අනිත් අත අඳින්න පුළුවන්. අනිත් අත මෙතනින් අපිට අඳින්න තියෙන්නේ මේ ආකාරයට. මෙතන වර දෙලින් පටන් ගත්තාම පස්සේ මෙතනින් මේ ආකාරයට අපිට මේ හරියට ඇඟිල්ල දික් කරලා ගිනින්න ආකාරයට අපි අඳින්න පුළුවන් මේ ආකාරයට මෙතන. හයිට් ඔය විදිහට අඳින්න පුළුවන් අපිට ඔය ආකාරයට.
පොඩ්ඩක් අත අවුල් ගිලා තියෙනවා මේ ආකාරයට පොඩ්ඩක් පියන්ති චිත්‍රේ. දැන් අපිට කකුල් ඉඳගෙන පුළුවන් මේ ආකාරයට මෙතන. අනිත් කකුල ඉඳගෙන පුළුවන් මෙහෙම. ඉතින් මම මේ තියෙන කකුල් ටික පස්සෙන් දිනන ආකාරයට දැන් අපිට තව කෙනෙක් මේ ආකාරයට පොඩි කෙනෙක් මේ ආකාරයට මෙතන පැත්තෙන් ඉන්නවා දෙන්න පුළුවන් මෙතන නැත්තේ. එරන් දිනවල මේ ආකාරයට ඔළුවන් දින පුළුවන් සාරලව ඊට පස්සේ වලට කන් දෙක දිනන පුළුවන් අර ඉස්සලා වගේ. ඊට පස්සේ වලට මේ විදිහට මූණ සම්පූර්ණ දිනන පුළුවන්. ඊට පස්සේ මෙතන හිතම දාන්න පුළුවන් ඊට පස්සේ වලට නැස් දෙක දිනන පුළුවන් මේ ආකාරයට. ඊට පස්සේ වලට මේකට යාගේ බෙල්ලන් දෙන්න පුළුවන් මෙතන. ඊට පස්සේ යාගේ ෂර්ට් එකේ ටික ඔය විදිහට අනික් කෙරවල ටික මේ ආකාරයෙන් මෙතන කිසිම අතට දාන්න පුළුවන්. ඊට පස්සේ මේ යාගේ අතන් දෙන්න පුළුවන් මේ ආකාරයට වලට. මේකට වලට හරි බොහොම සරලව මේ චිත්‍රේ ඔයා කඩට පස්සේ මේ අනිත් කෙලවර ටික වලට මෙතන දුන්නා මේ ආකාරයෙන් අනිත් කකුල ටික යාගේ. හැටියට අපි මේ යාගේ කකුල තමයි තියෙන්නේ. අපි සරල මේ තියෙන දේ තියෙන සාමාන්‍ය ඔක්කොම ටික මේ ආකාරයට. දැන් අපිට මේක පාට කරගන්න පුළුවන් අපිට වීඩියෝ විදිහට වර්ණ භාවිතා කරලා. දැන් මම මෙන්න මේ ෂර්ට් එකේ මට අඳ ගන්න පුළුවන් මේ ආකාරයට විවිධ විවිධ නිර්මාණ අපිට අඳ ගන්න පුළුවන් මේ ෂර්ට් එකේදී. මම මේ ෂර්ට් එකේදී මේ රැලි රැලි අඳින්නම් මේ ආකාරයට. वाटर में रैली ट्रेन दिन मैं आकाटे शर्ट के दिन आकाटे वीडियो देव कल मेक लक्षण कराना पड़ा याग वाट मीद मे शर्ट कोट्टु कुटु मैं आकाटे वीडियो देव आकाटे उधर वीडियो निर्माण को मैं आकार අපිට මේ වගේ ඔය ආකාරයට මම මේකට අඳ ගන්නම් මේකේ ෂර්ට් එකේ විතර නිර්මාණ ටික වගේ හරිදැන් බලගෙන පුළුවන් සම්පූර්ණ මේක ඇඳගෙන ඉවරයි. දැන් ඔයාලට මේකේ පස්බිම වල දාන්න තියෙන පුළුවන් මේ ආකාරයට වීඩියෝ දෙන්නා හරි දේවල් උපයෝගී කරගෙන පස්බිම වලට ඇඳ ගන්න පුළුවන්. ගස් වර්ග ඇඳ ගන්න පුළුවන් වගේ විවිධ දේවල් ඇඳ පුළුවන්. ඇත්ත කියන ගහක් අඳින්න පුළුවන් අන්නේ වගේ අපිට වීඩියෝ නිර්මාණය කරන්න පුළුවන් මෙතන මේ වගේ. මේ ආකාරයට පැත්තෙන් ගහක් පිටලා තියෙන ආකාරයට අපිට අඳින්න පුළුවන් මේ වගේ. අන්නේ වගේ විවිධ නිර්මාණ අපිට කරන්න පුළුවන් මෙතනදී.
මේ වගේ. දැන් ඔයාලට මෙතන පඳුරන් දිනන පුළුවන් මේ ආකාරයට පඳුරු තියෙනවා වගේ. මේකට පඳුරු වර්ග අඳින්න පුළුවන් මෙන්න මේ පැත්තෙන් ඔය විදිහට දිනන ආකාරයට. විශාල මෙන්න මේ පැත්තෙන් ගස් පඳුරු අඳින්න පුළුවන් මේ ආකාරයට. දැන් ඔයාලට මේ පැත්තෙන් ගහේ සම්පත් ටික අඳින්න පුළුවන් ගහේ මේ ටික මම ඊට පොඩ zoom out කරනවා ඔය ආකාරයට. මෙතනින් ඔයාලට ගහ අඳින්න පුළුවන් මෙහෙම මේ ඔය ආකාරයට ඔයාලට මෙතන ගස් අඳින්න පුළුවන් මෙතනින් තියෙනවා අපිට. රයිට් ඊට පස්සේ මම කව කැනඩි කරලා අපිට තාම අඳින්න පුළුවන් මේ ආකාරයට මේක. ඔදිට විවිධ කරලා මේක නිර්මාණ කරලා අපිට මේක තව ලක්ෂණ කරන්න පුළුවන් ඔය ආකාරයට. නිර්මාණය අපේ වගේ. රයිට් දැන් අපි සම්පූර්ණයෙන් ඉවරයි. දැන් අපිට මෙතන අපිට විවිධ දේවල් තව දේවල් අපිට අඳින්න පුළුවන්. ඒ වගේ පඳුරු අඳින්න පුළුවන් මේකට තව තියෙන ආකාරයට. අන්න ඒකට තව පසුබිම් වලට අඳ ගන්න දේවල් තියෙනවා නම් ඔයාලට අඳ ගන්න පුළුවන් මේ ආකාරයට නිවැරදිව. දැන් අපි මේක පාට කරන හැටි බලමු. මේ තව ස්වල්ප වේලාවකින් තව අපිට අඳ ගන්න පොඩි කාරණාවලට තව මේක තියෙනවා නම් අපිට අඳ ගන්න පුළුවන් ඔයාලට තව ලස්සනට විවිධ දේවල් ඒ වලට අඳ ගන්න පුළුවන් මේ ආකාරයට. මේ දොරට මේ විදිහේ මල් පඳුරන් දිනන පුළුවන් මේ පැත්තේ ඔය විදිහේ දින මල් පඳුරු පිහිටලා දින ආකාරය අපිට අඳින්න පුළුවන් මේ ආකාරයට ඔම විදිහට මේ ආකාරයට පොඩි මල් අඳින්න පුළුවන් ඔම ඔය ආකාරයට වඩා අඳින්න පුළුවන් මේ වගේ මම මේකට මල් ගස් ටික අඳින්නම් ඔය ආකාරයට දැන් වල මේ මල් පඳුරු ටික ආකාරයට මෙතන අදින්න පුළුවන් ඔය ආකාරයට මේක ඔයාලට ලස්සනට වගේ දැන් වල මේ ගස් පඳුරන් දෙන්න පුළුවන් ඔය ආකාරයට ඔයාලට මේක ලස්සන කරලා දැන් මම අදගෙන ඉඳලා මේ ටික ගොඩක් දේවල් ටික දැන් අපිට දෙන්නේ පොඩි ටික අරගන්න මේකේ අයිට දැන් වල මෙතන කඳු පන්ති අදින්න පුළුවන් මේ ආකාරයට ඔය විදිහට මේ විදිහට කඳු පන්තියක් පිටලා දින ආකාරයෙන් මෙතන දෙන්න පුළුවන් ඔය වගේ මේ ආකාරයට දැන් බලන්න මේ කන්දෙන් පහළ තමයි මේ දැන් තියෙන්නේ. මේ කන්දෙන් පරවට විවිධ දේවල් අඳින්න පුළුවන්. ඔයාලට මෙතන අහස අඳින්න පුළුවන්. අහසේ කුරුට්ටු ඉන්න අර මේව අපිට මෙතන දෙන්න පුළුවන් මේ උඩ. ඒත් ඔය විදිහට මේක ඔයාලට ලස්සනට අඳ ගන්න පුළුවන් විවිධ අපිට දේවල් නිර්මාණ බෙදාගෙන මේක පාට කරන හැටි බලමු කොහොමද මේක පාට කරගන්න කියලා අපි අතට චිත්‍රේ පටන් ගන්න මේ දිනේ සම්පූර්ණ අපි අඳගත්ත චිත්‍ර බලා ගන්න අපි නෝමලි මේ ඉන්න දෙයක් වේද දැන් පාට කරගන්න ඔයාලට මේ සතා ඔයාලට භාවිත කරන්න මේකට තීන්ත කුප්පි වගේ දේවල් භාවිත කරන්න. ඒ වගේම ඔයාලට භාවිත කරන්න පුළුවන් මේ ආකාරයට පාට පැස්ටල් කූරු මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේක පැස්ටල් කූරු ඔයාලට මේ සතා භාවිත කරන්න පුළුවන්. පැස්ටල් කූරු හරහා මේක නිර්මාණය පාට කරගන්න. ඒක මම මේ ආකාරයෙන් මෙන්න මේ පැත්තේ ඉඳන් පාට කරන්න මේක මේකට මුලින්ම රෝස පාට කැල්ල අරන් මෙන්න මේ පළවෙනි රූපේ මම පාට කරගන්න මේ වගේ
ඔයගේ මම පාට රෝස පාට කැල්ලක් ඔය විදිහට පාට කරගන්නම් මම ඊට වගේ පාට කරගන්න පුළුවන් මේ වගේ ඊට පස්සේ ඔය විදිහට අනිත් කෙලවර මට මේ විදිහට දින පෙරලා මේකේ චිත්‍රේ මේ කෙලවරක් මට මේ ආකාරයට පාට කරගන්න පුළුවන් මේ වර්ණන යූස් කරලා වගේ දැන් අපිට පුළුවන් මේ දම් පාට වගේ වර්ණයක් වට කැමති පාට වර්ණයක් යූස් කරලා මේකේ පාට කරගන්න මේවා මම තැඹිලි පාට වගේ වර්ණ භාවිතා කරලා මේක ඇතුලේ කොටස් ටික පාට කරගන්නම් අපි ලා පාට වලින් පාට කරන්න. ඒක ලා පාට වලින් පාට කරගත්තම පස්සේ අපිට මේක බොහොම පැහැදිලිව ඇඳ ගන්න පුළුවන්. එතකොට අපිට පිටි කැටලුවක් නැතුව අපිට පැහැදිලි වර්ණයකින් අපිට ඇඳ ගන්න පුළුවන් කහ පාගේ වර්ණ වලට භාවිතා කරලා මේක මම ඇඳ ගන්නම් මේක වගේ. නැත්නම් මම ඉතල මුහුණ වගේ මුහුණ පාට කරගෙන ඉන්න. මට මුහුණ පාට කරන්න මේ වගේ ක්‍රීම් පාට සහ මෙතන කහ පාට සහ දුඹුරු පාට වර්ණ වෙන වගේ වර්ණ තුන තියෙනවා නම් ඔයාලට මේක ලස්සනට මුහුණ අපිට පැහැය ගන්න පාට කරගන්න පුළුවන්. මේ පැහැයෙන් යුතුව මෙන්න වගේ වර්ණක් තිබුණා නම් අපිට ගොඩක් හොඳ මේ වර්ණ තුන වල ළඟ තියෙනවා නම් මේක පාට කරගන්න පුළුවන්. මේ වර්ණ තුන හරහා බලමු කොහොමද කරන්න කියලා. මම දුඹුරු පාට කැල්ල මේ ආකාරයට ගන්න මෙතෙන්දී. ඉතින් දුඹුරු පාට වර්ණේ තුනම තියෙන පාට වර්ණ රයිට් දැන් පාට කරන්න බලමු මේක කොහොමද කරන්න කියලා. මම සාමාන්‍ය නැට් ඔයදී මම දුඹුරු පාට වර්ණය පළවෙනියට මේ විදිහට ගා ගන්න මේ මුහුණු වල. ඊට පස්සේ වර මෙන්න මගේ තද දුඹුරු වාට වර්ණ ගන්න මේක සාමාන්‍ය නෝමලි ගන්න බලන්න එක සාමාන්‍ය වැඩි ගන්න නැතුව නෝමලි. ඔව්දට ගන්න කහ වර්ණය නැතක් කමන්නේ කහ වර්ණය ගන්න නැතුව මේ වර්ණ දෙක හරහා වල මේ වැඩේ කරන්න. ඒකට අපිට ලස්සනට මේ මුහුණේ තියෙන පැහැයල් ගන්න පුළුවන්. මේ වගේ සාමාන්‍ය මේ වගේ දුඹුරු පැහැයට පොඩ්ඩක් හුරු කහ පැහැ වගේ තමයි තියෙන්නේ මුහුණ. වගේ දැන් ඔයාලට මේ ටික පාට කරන්න පුළුවන්. අත් පාට කරගන්න පුළුවන්. මම මේ ආකාරයට දුඹුරු පාට කැරලි මේ ආකාරයට ගන්න මුලින්ම මේ ආකාරයට. මේ දෙ බෙල්ල පාට කරගන්න පුළුවන් මේ වගේ. දැන් ඔයාලට පුළුවන් අර අපි වර්ණ පාට අරන් මේ පාට අරන් මේ විදිහට පාට කරගන්න පුළුවන්. කිසි බයක් නැතුව ලේසියෙන්ම පාට කරගන්න පුළුවන් මේ ආකාරයට අපිට ලස්සනට අපත ගෑවෙන්නේ නැති වෙන වර්ණ මේ වගේ. ඒකට මේ රවුමට වගේ පාට කරන. ඒකට තමයි මේක අපිට ගා ගන්න පුළුවන්. මේක රවුම් කර කර ওই විදිහට පාට කරන් පස්සේ මේක අපත ගෑවෙන්නේ නැතුව පාට කරගන්න පුළුවන්. මේකට රවුමට ගන්නකොට තනි කිලිම ගෑව අපිට මේක වර්ණ පිට යන්න පුළුවන්. දැන් අපිට පුළුවන් මේකේ ඉතුරු ටික පාට කරගන්න. මේ ආකාර අපිට විදිහට දේවල් භාවිතා කරලා වගේ. හරිද? දැන් මම ඇඳුම පාට කරගන්න මෙතෙන්දී. ඇඳුම පාට කරගන්න මට භාවිතා කරන්න පුළුවන් මේකේ වර්ණයක්. තැඹිලි පාට වගේ වර්ණයක් භාවිතා කරන්න පුළුවන්. දැන් මේ වගේ තැඹිලි වර්ණයක් අපිට භාවිතා කරලා මේක ලස්සනට පාට කරගන්න පුළුවන් ඔය ආකාරයට. තැඹිලි සහ කහ වගේ ඒවා අපිට ලස්සන කරගන්න පුළුවන්. තව මේ තැඹිලි වර්ණ සහ මේ ආකාරයට කහ වර්ණේ මිශ්‍රණ වර්ණයක් විදිහට අපිට ගන්න පුළුවන්. මේ තව අපිට කරගන්න පුළුවන් ලස්සන කරගන්න පුළුවන් ඔය ආකාරයට. මේක දැනින් දෙන ගන්න බලන්න මේකට හැමතැනම ගන්න දුන්නේ දැනින් දෙන ඔය විදිහට. ගාලා දැන් ඔයාලට මේ වර්ණේ ගන්න පුළුවන්. මේකට තැඹිලි වර්ණේ මේක කියලා මුලින් ආලේප කරන්න පුළුවන් ඔය ආකාරයට. ඊට පස්සේ කහ වර්ණය ආයෙමත් අපිට අරන් අපිට තව මේක ලස්සනට පාට කරගන්න පුළුවන්. මේකට කහ වර්ණය වල ආයෙත් මේ වගේ ආයෙමත් පාට කරගන්න පුළුවන් මේ ටික. මේ හිස්තැන් අපිට නැති වෙනවා මොනවාර හිස්තැන් තියෙන්නේ නැතුව පාට කරගන්න. ඒකට තමයි අපිට හරියටම ලස්සනට අපිට හිත නිමාව අපිට හදාගන්න පුළුවන් වෙන්නේ මේ ආකාරයට. ඊට පස්සේ මම ඇතුලේ මේ ටික රතු පාට වගේ පාටකින් පාට කරගන්න මේ මම හැඳගත්තු නිර්මාණ ටික වගේ.
මරතු පාටි මේ ටික පාට කරගන්න මේ වගේ. හරි දැන් ඔයාලට බලාගන්න පුළුවන් සාමාන්‍ය ලස්සනට අපි පාට කරගෙන තියෙන නිමාව මේ සම්පූර්ණ මේ ටික. දැන් ඔයාලට මේ කකුල් පාට කරගන්න මට සාමාන්‍ය මේ වගේ වර්ණ භාවිත කරන්න පුළුවන්. මේ වර්ණේ තනි වර්ණ විතර ගෑවක් කමන්නේ මේ ආකාරයට ඔයාලා. මේ ආකාරයට මේ ටිකින් විතර දුඹුරු වර්ණේ භාවිත කරන්න දුඹුරු වර්ණේ සාමාන්‍ය වැඩි ටික භාවිත කරන්න මේ ආකාරයට. ඊට පස්සේ ආයමත් මේ වර්ණය අරගෙන ඔය විදිහට පාට කරගන්න පුළුවන් මේ ටික. රයිට් දැන් පාට කරගෙන ඉන්න මේක. දැන් ඔයාලට මේ විදිහට මම සෙරප්පු අවසානට පාට කරන්න මේ සපත්තු එහෙම. රයිට් දැන් අපි මේක පාට කරලා ඉවරයි. දැන් අපි අනිත් රූප ටික පාට කරන්න මම මේ වර්ණය විතරක් භාවිත කරලා මේකෙදි පාට කරන්න මම කහ වර්ණය මේ ආකාරයට. ඔව් ක්‍රීම් පාට ගන්න අනිවාර්යයෙන් මේ ක්‍රීම් පාට කියන කැලල ගන්න මේකට ක්‍රීම් පාට කියනත් අපි මුහුණේ වර්ණය අපිට ලස්සනම ගන්න පුළුවන්. මේකට ක්‍රීම් පාට තියෙන්න ඕනේ අනිවාර්යයෙන් මේ වගේ. ක්‍රීම් පාට නැත්තම් වල ගන්න බලන්න ක්‍රීම් පාට මේ ආකාරයට. අනිවාර්යෙන් සාමාන්‍ය මුහුණේ වර්ණේ තියෙන ක්‍රීම් පාට වගේ වර්ණ වලට මේ ක්‍රීම් පාට අපිට අනිවාර්යෙන් අවශ්‍යයි මේ ආකාරයට. ක්‍රීම් පාට සාර කොළ පාට භාවිත කරනකොට අපිට හරියට මුහුණේ වර්ණ ලබා ගන්න පුළුවන් මේ වගේ. මේ වර්ණ ක්‍රීම් පාට සහ මෙන්න මේ දුඹුරු කහ පාටින් විතර පාට ගාලා ඔය වර්ණ දෙක අපිට මිශ්‍ර කරලා අපිට ලස්සනට මුහුණේ පැහැ ලබා ගන්න පුළුවන් මේ ආකාරයට කිසි ගැටලුවකින් තොරව වගේ බලා ගන්න පුළුවන් බොහොම ලස්සනට අපිට මුහුණේ වර්ණයේ ස්වභාවික පැහැ අපිට ලබා ගන්න පුළුවන්. ඔය වගේ පස්වට මේ විදිහට ගන්නම් මම මේ ආකාරයට. මේකට මම අත් පාට කරගන්න මේ ටිකේ. ඊට පස්සේ මම අනිත් අද පාට කරගන්න මෙතනදීම වගේ. ඊට පස්සේ අනිත් දුඹුරු පාට දුඹුරු කහ වර්ණය අපිට ඊට පස්සේ පුළුවන් මේ ආකාරයට ඊට පස්සේ මම මේ කකුල් පාට කරගෙන ඉතුරු පස්සේ ඊට පස්සේ මම පාට කරගන්න ඉතුරු ෂර්ට් තරම මේ ටික. ඊට පස්සේ මේ ආකාරයට ක්‍රීම් පාට අරගෙන මේක ගන්න පුළුවන් ඔයාලට. හරි දැන් ඔයාලට මේක කමිස පාට කරගන්න පුළුවන්. මම කමිස පාට කරගන්න මේ ආකාරයට වෙනම වර්ණය යොස් කරලා මම මේකට නිල් වර්ණය සහ රෝස් වර්ණය කියන වර්ණ දෙක මිශ්‍රණයක් ගා ගන්න ෂර්ට් එක පාට කරගන්න මේ ආකාරයට. නිල් වර්ණය වට ගා ගන්න පුළුවන් පළවෙනියට මේ වගේ. ඊට පස්සේ නිල් වර්ණය වට ගා ගන්න පුළුවන් මෙහෙම. දැන් පුළුවන් වලට රෝස පාට අරගෙන මේ කුඩින් පාට කරගෙන අපිට ලස්සන පාට මිශ්‍රණයක් අපිට ලබා ගන්න පුළුවන් මේ වගේ. මේ වර්ණ දෙක මිශ්‍ර කිරීම හරහා වල බලා ගන්න පුළුවන් මේ ආකාරයට. ඊට පස්සේ මම ආයේ නිල් වර්ණය අරගෙන මේ ටික ගා ගන්නම් ඕකේ.
වගේම ඉස්සලා කරා වර්ගයේ මෙහෙට ගා ගන්න පුළුවන් මේකේ රෝස පාට වර්ණය නිලි පාට වර්ණය ගාලා අනිවාර්යෙන්ම උඩින් රවුමට මේ වගේ ගාලා මේ අපිට අලුත්ම වර්ණයක් ලබා ගන්න පුළුවන් සාමාන්‍ය මේ වගේ ලස්සන වර්ණයක්. right දැන් පුළුවන් මේක මම කලිසම් පාට කරගන්න රතු වර්ණය භාවිත කරන්න මේ අර රතු වර්ණය සහ ඔයාලට සුදු වර්ණය කියන ওই වර්ණ දෙක මිශ්‍රණයෙන් අපිට ගා ගන්න පුළුවන් ලස්සන මේ රතු වර්ණය මම ගා ගන්න මේකේ කලිසම් පාට කරගන්න මේ වගේ මේ ආකාරයට රතු වර්ණය වලට ගා ගන්න පුළුවන් ඊට පස්සේ ඔයාලා දුඹුරු වර්ණය ගා ගන්න පුළුවන් අපිට සාමාන්‍ය මේ ආකාරයට පොට්ටට මේ පැත්ත අපිට මේ විදිහට ත්‍රිමාන ගතිය අපිට පොඩ බලා ගන්න දුඹුරු පාට රුපයක් අපිට ඊට පස්සේ ආය රතු වර්ණය අරන් ආයමත් මේක උඩින් ගා ගන්න පුළුවන් අපිට සාමාන්‍ය මේ ඉදි ටික මැකිලා යන සම්පූර්ණ මේ ආකාරයට right දැන් මම ටික ගාගෙන ඉවරයි. දැන් මට තියෙන්නේ අනිත් මේ ස්ලූවි පාට කරගන්න වෙන වර්ණ භාවිතා කරලා මේ ටික පාට කරගන්න මම මේ රූපි ටික කොටස මම ඊට පස්සේ zoom කරගන්න මේ ආකාරයට මේ ටික. ඊට පස්සේ මේකේ මම මූණ පාට කරගන්න මේ ආකාරයට ඒක මම දුඹුරු පාට වගේ වර්ණ වැඩියෙන් පොඩයි භාවිතා කරන්න. මොකද ඒක අපිට ගොඩක් හදාගන්න දුඹුරු පාට වගේ සහ දුඹුරු පාට සහ ක්‍රීම් පාට කියන වර්ණ දෙකකින් පාට කරගන්න මම. මේක පොඩක් බල තද ගතිය සාමාන්‍ය හැම වුණත් මේක වගේ නෑ ඒක වගේ තද ගතිය වැඩි කරගන්න පුළුවන් මේකට මේ වර්ණ වල භාවිතා කරලා අපිට විශේෂ කර දක්වන්න පුළුවන් ඒ ආකාරයට. මේකට මේ දුඹුරු පාට අපිට ආයමක් ගන්න පුළුවන් මේ වගේ. මේක බලා ගන්න පුළුවන් මේ දුඹුරු පාට සහ මේ ක්‍රීම් පාට කියන වර්ණ දෙක අපිට ගානට අපිට සමයේ පැය බලා ගන්න පුළුවන් මේ වර්ණ දෙක හොඳ වර්ණ දෙකක් අපිට මේ වර්ණ දෙක අපිට මේ සමයේ පැය අපිට හරියටම ලබා ගන්න පුළුවන්. අනිවාර්යයෙන් මේ වර්ණ දෙක වල භාවිත කරන්න මේක පාට කරද්දී ගොඩක් හොඳයි. ඉස්සලා පාට කරේ වර්ණ වලට අඩිය අපිට ගොඩක් හොඳ ස්වාභාවික පැහැ ලබා ගන්න පුළුවන් මේකේ. ඊට පස්සේ මම මේ ෂර්ට් එක පාට කරගන්න යන්න ලා පාටක් වගේ පාටක් භාවිත කරලා මේකට කොළ වගේ වර්ණයක් තියෙනවා අපිට සාමාන්‍ය හොඳයි මේකට. කොළ වර්ණය භාවිත කරන්න මේ ෂර්ට් එක අනිත් මේ ලාමියාගේ ෂර්ට් එක මම කොළ පාටින් පාට කරගන්න ඔය ආකාරයට ඔය ආකාරයට උඩ ටික පාට කරගන්න මම මෙතන ඩිම කිලිප්ම වගේ දැන් බලා ගන්න සම්පූර්ණ පාට ඉවරයි. ඒ වගේ මේක බලා ගන්න පුළුවන් මේක ෆිනිෂ් එක. දැන් අපිට මේක කාඩිසම් පාට කරගන්න පුළුවන් ළමයාගේ වල වෙන වර්ණයක් පාවිච්චි කරලා සාමාන්‍ය වෙන වර්ණ වලින් පාට කරන විතර අපිට මේක හරියට ලස්සනට හදා ගන්න පුළුවන්. තැඹිලි වගේ වර්ණයක් පාවිච්චි කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. තැඹිලි වගේ සහ රෝස වගේ තනි රෝස වගේ භාවිත කරන්න පුළුවන් නම් ඒත් හොඳයි. අන්න ඒ වගේ වර්ණයක් නිකන් පැබිලා පේන වර්ණයක් වල භාවිත කරන්න කියලා මම කියනවා. මේක පාට කරගද්දී මම රෝස පායෙන් පාට කරගන්න මේ ආකාර රෝස වර්ණය අරගෙන රෝස වර්ණය හොඳ වර්ණයක්. මොකද අපිට සාමාන්‍යයෙන් මේ එකම පාට ටික පාට කරගත්තාම පස්සේ අපිට ඒක හරිනේ. ඒ නිසා මේකට කවලම් වශයෙන් අපිට කියන්නේ වෙන වෙන වර්ණ වලින් පාට කරගත්තාම පස්සේ මේක අපිට තව ලස්සනට අපිට හදා ගන්න පුළුවන්. අන්න එක තමයි තියෙන මේ වට වැදගත්කම මේ ආකාරම පාට කරගන්න මේක කොළවා මේ පින්ක් කලර් එක භාවිත කරලා මේ ආකාරයට ඔය ආකාරයට
දැන් අපි සම්පූර්ණ පාට කරලා ඉවරයි. කියන්නේ මුහුණු ටික දැන් අපිට කොණ්ඩ ටික පාට කරලා මේ ආකාරයට මම මේකට මේ සපත්තුව පාට කරගන්න අලු වර්ණය භාවිත කරලා පොළ වර්ණය වගේ වර්ණ භාවිත කරන ප්‍රමිතිය පාට කරගෙන ඉන්න සඳහා වලට ලී වර්ණය මම පාට කරගන්න මේ ආකාරයට ඔය විදිහට නෝමලි හදාගන්න පුළුවන් ඔය ආකාරයට වලට දැන් පුළුවන් මේ ආකාරයට ඉතුරු පසුබිම් ටික වලට පාට කරගන්න වර්ණ භාවිත කරලා මම පාට කරගන්න මේ ආකාරයට මේ වගේ මම මේ පඳුරු ටික පාට කරගන්න මේ වගේ කොළ පාට භාවිත කරලා වගේ දැන් මේ ලා කොළ වර්ණයෙන් පාට කරගන්න පුළුවන් මේ ආකාරය මේ ටික දැන් මායම ඉතුරු පඳුරු ටික මේ විදිහට පාට කරගන්නවා වගේ මේ වගේ වර්ණ භාවිත කරලා ඊට වගේ මම ආයෙමත් කොළ වර්ණය අරගෙන මේ ටික වර මුලින්ම ලා කොළ වර්ණ මේ තද කොළ වර්ණය කාට ඊට පස්සේ ආයෙ කොළ වර්ණය කොට ගාරවල අපිට මේ ලස්සන පාට හදාගන්න පුළුවන් වගේ යුණාගේ අම්මා කොහෙද? ඩිපිට මරකෝ ඉතිපන්කෝ මේ ටෝ විදිහට පාට කරගන්න පුළුවන් මේක ඔයගේ ලා පාටින් පාට කරගන්න පුළුවන් ඔයගේ මේක තද පාටින් කරවලට ලා පාටින් ඔයගල උඩින් පාට කරගන්න පුළුවන් මේ ආකාරයට එතකොට මේක පස්ස දුඹුරු පාට වගේ වර්ණයෙන් පාට කරගන්න මේ පාර වගේ ටික මේකට දුඹුරු වර්ණය පාට කරලා අපිට මේක ලස්සන කරගන්න පුළුවන් මම පාට කරගෙන දුඹුරු වර්ණය භාවිත කරලා අත් මෙතන මම දුඹුරු වර්ණය බාර කරගෙන මේ ආකාරයට මේ ටික ඔයාලට මේ සඳහා භාවිත කරන්න පුළුවන් මේ වගේ බාර කරන්න පුළුවන් මේ වර්ණ භාවිත කරන්න පුළුවන් මේ සඳහා
මේකට මම දුඹුරු පාට වර්ණය භාවිත කරලා මේ ටික පාට කරගන්න මේක මේ දුඹුරු පාට කලයක භාවිත කරලා මේ ආකාරයට මේ මිශ්‍රණයක් තියෙනවා මගේ. ඊට පස්සේ මේ ටික පාට කරගන්න මේ ටික පඳුරු ටික මේ වගේ. ඊට පස්සේ පුළුවන් මේ ටික ඉතුරු ටික පාට කරගන්න මේ ආකාරයට මේ. මේකට මම පාට කරන අපහසු කොටස් ටික මම පාට කරගන්න මේ වගේ නෝමල් වල. මේ මෙහි අර පාට දුන්නන්ගේ. දෙකි තාත්තේ අම්ම වැඩවලට සම්බන්ධ කරගන්න එපා බං. ඔයාලට මේ ෂේප් එක වට ගන්න පුළුවන් මේ ආකාරයට. මේ මෙහෙ උන්නන්ගේ අරන් පළ. ඔයාලට මේක නිමිට ගා ගන්න පුළුවන් මේ අපහසු තැන් වල පාඩ කරන්න. මේක ගා ගන්න පුළුවන්. Orang untuk terlakuin itu. Dari nangkir potak kita nama ini kita ternyata kata tadi itu nih. Ada mengai dumbur pada rakyat mereka pada kerana nama lagi. Wait. Itu agar memparah karena Amerika mata wage. Ay jangan nih tiga pada karena pemain ini pet tiga mami pet tiga pada karena untuk berpada warnanya bagi takar lami lagi ay mat.
හරි දැන් පස්වෙනි මේ දැන් මට විදිහට ගහ පාට කරගන්න බලන්න දුබුරු පාට වර්ණය මේ ආකාරයට. ආකාරයට උඩික මේ විදිහට පිටියක් නැති වෙන අපතේ නැති වෙන මේ ටික පාට කරගන්න පුළුවන් හිමීට වට. හරි දැන් මේ උඩු ටික පාට කරන්න ගහේ අතු ටික වගේ. හරි දැන් වල ගහේ මේ අතු ටික පාට කරන්න පුළුවන්. මේ කොළ ටික පාට කරන්න පුළුවන් කොළ වර්ණය භාවිත කරලා. මේකට මම කොළ වර්ණය භාවිත කරලා පාට කරගෙන අතු ටික හරි දැන් මේකේ අතු ටික කොළ ටික පාට කරන්න පුළුවන්. මෙයාගේ කොළ පාට සහ කා වර්ණය කියන වගේ වර්ණ දෙක මිශ්‍ර කරලා මෙයාගේ මේක පාට කරන්න පුළුවන්. මෙයාගේ වලට normally වගේ. දැන් වල කහ වර්ණයේ ඔය විදිහට පොඩ පොඩ විදිහට භාවිත කරන්න මෙයාට තනින් තන වගේ. දැන් වලට ආයමත් කොළ වර්ණය පොඩ මේ විදිහට වැඩි මේ හරියට යූස් කරලා වගේ. දැන් ඔයාලට මේක කව පාට කරන්න පුළුවන් මේකේ වර්ණ ඔය විදිහට. හයිට් ඔයාලට මේ ටික පාට කරන්න පුළුවන් විදිහට මේ පිට ගෑන නැති වෙන නැත්නම් අපතේ නැති වෙන විදිහට හිමීට වර්ණ වතුර මිශ්‍රණය ගොඩක් දාගත්තොත් මේක හරියටම හදා ගන්න පුළුවන්. වතුර මිශ්‍රණය වැඩි කරගත්තොත් අපිට මේ වගේ ඊට පස්සේ ආයමත් වල මේ විදිහට පින්සලෙන් වලට මේකයි හොඳට මේව කරගන්න පුළුවන් වගේ. ආයෙ දැන් ඔයාලට මේ පාට ටික යවා ගන්න පුළුවන්. ඔයාලට අපත ගැවුණු පාට ටික මේ ආකාරයට පොළ කැල්ලක් භාවිත කරලා වගේ පාට ටික ඔයාලට මේ විදිහට යවා ගන්න පුළුවන්. ආයෙත් මේ වගේ අර වගේ අපි ඒක කරගන්න පුළුවන්. ඔයාලගේ කැමැත්ත මත ඒක ඔය විදිහට ඊට පස්සේ ඔයාලා ආයෙමත් පාට කරගන්න පුළුවන්. ආයෙමත් මේ වගේ
දැන් සම්පූර්ණ පාට කරගෙන දැන් මේක දැන් අපිට ආස් කුස පාට කරගන්න පුළුවන් මෙයාකට වඩා අසල නිල් පාට වගේ වර්ණයක් භාවිතා කරලා මම ආස පාට කරගෙන ඉන්න මුලින්ම මෙයා නිල් වර්ණයෙන් right මම මේකේ ආස් කුස පාට කරගන්න දැන් මේ වගේ නිල් වගේ වර්ණයක් භාවිතා කරලා ආස පාට කරගන්න පුළුවන් මට මම මෙතන මේ වගේ නිල් වර්ණයක් භාවිතා කරනවා වගේ පාට කරන වෙලාවේ මට මෙතන වෙනත් මේ වගේ කලර් භාවිතා කරලා අපිට නිල් වර්ණය භාවිතා කරන්න පුළුවන් නැත්නම් පාට කරන්න පුළුවන් ඒක ඔයාලගේ කැමැත්ත මත ඔයාලට සිදු කර ගන්න පුළුවන් මේ වගේ මේ ආකාරයට වෙන වර්ණ බුද්ධි යූස් කරලා වගේ අපිට ඒක පාට කරගන්න පුළුවන් මේ වගේ ඔයාලගේ කැමැත්ත මත ඒක සිදු කර ගන්න පුළුවන් මම මේ ටික පාට කරන්න මේ වගේ වර්ණය භාවිතා කරලා වගේ දැන් මේ තව අපිට හැඩ කරගන්න හොඳට අපිට ලස්සනට අපිට හදා ගන්න පුළුවන් වෙනවා මේ ආකාරයට පොළ පාට වර්ණයෙන් මම මේකට පින්සල මේ කරගන්න මේකට මම මේ ටූල් ටික පාට කරගන්න මේකට දම් වර්ණේ දම් පාට සහ සුදු පාට ගන්න පුළුවන් අපිට ගොඩක් හොඳ වර්ණයක් ලබා ගන්න පුළුවන් වලට කියන්නේ අහසේ තියෙන ස්වාභාවික පැහැ අපිට ගන්න පුළුවන් දම් පාට සුදු පාටින් අන්න ඒක උදේට මතක තියාගෙන වලට ගන්න පුළුවන් මේ වගේ ඊට ඔයාලට උඩ ටික මම මෙයාකට පාට කරගන්න මෙතනදී මේ ටික මම පාට කරගන්නවා වගේ ඊට මේ ටික පාට කරගන්න පුළුවන් මේ ආකාරයට ඔය ආකාරයට මේ ටික වල පාට කරගන්න පුළුවන් මේ ආකාරයට දැන් වල මේ අපතේ යන පාට ටික අපිට යවා ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. එතන මාර ඉස්සර සඳහන් කරා ක්‍රමය වගේ. පාට ටික අපිට මෙයාගේ අතින් වලට අතින් හරි යූස් කරලා මෙයාකට මේ පාට ටික අපිට රිකවර් කරගන්න පුළුවන්. සාමාන්‍ය මේ ටික අපිට රිකවර් කරන්න අමාරුයි මම නෝමලි කියන්න. දැන් මම කළු පාට භාවිතා කරලා කොණ්ඩ ටික පාට කරගන්නම්. කළු වර්ණය භාවිතා කරලා අපිට කළු සහ පොළ වගේ වර්ණයක් බූස් කරලා මෙයාගේ වර්ණයක් හදා ගන්න වර්ණ මේ වර්ණ භාවිතා කරන්න කොණ්ඩ භාවිතා කරන්න මේ කොණ්ඩ පාට කරගන්න පුළුවන් මේ ආකාරයට අපිට ඔය වගේ